විමල් පොඩ් ජීවාණුහරණය කරලා ඉවරුනාට පස්සේ අපි බීජ දානවානේ. බීජ දාලා ඉවරලා බීජ දාලා පුළුන් කෑල්ල දාලා ඊට පස්සේ අපි පත්තර පිටුව දානවා. පත්තර කොළ කෑල්ල. ඒ පත්තර කොළ කෑල්ල අපි ජීවාණුහරණය කරගෙන තමයි දාන්න ඕනේ. මේ වලට පේනවනේ දාලා තියෙනවා. මේ පත්තර පිටු කෑල්ල ජීවාණුහරණය කරගන්න ඕනේ. හදිස්සියවත් අපිට ජීවාණුහරණය කරගන්න බැරිනොත් අපි කොහොමද ජීවාණුහරණය කරගන්නේ? පත්තර කැබලි ටිකක් ජීවාණුහරණය කරන්නේ අපි පොඩි ජීවාණුහරණය කරනකොට ඒ බැරල් එකටම දාලා ඉවරලා. ඒ කියන්නේ පොලිපොප්ලින් බෑග් එකකටම අර පත්තර පිටු ටික දාලා ඉවරලා රබර් බෑන්ඩ් එකක් දාලා ඉවරලා අපි දාලා තමයි ජීවාණුහරණය කරගන්නේ. ඒක බැරිනොත් ගෙදරදී මම ඔයාලට කරගන්න විදිය කියලා දෙන්නම්. අද හැම ගෙදරකම වගේ රයිස් කුකර් එකක් තියෙනවා. ඒ රයිස් කුකර් එකේ ඉන්දියාප්ප තම්බන විදියට වතුර දාලා ඉවරලා ඒ ඉන්දියාප්ප තම්බන තට්ටුවටම මෙන්න මේ ආකාරයට පොලිපොප්ලින් බෑග් එකකට අර පත්තර පිටු ටික දාලා ඉවරලා අපි හුමාලෙන් තම්බ ගන්න ඕනේ. හොඳට හුමාලෙන් තම්බ ගන්න ඕනේ. සාමාන්‍යයෙන් පැය භාගයක් මිනිත්තු 20ක් පැය භාගයක් විතර තම්බනවා නම් වඩාත් හොඳයි. මිනිත්තු 20ක් විතර තම්බුවත් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ හුමාලේ යන්න ගත්ත වෙලේ ඉඳන් විනාඩි 20ක්. ඒ කියන්නේ හුමාලේ යනවා පේනවනේ අපි මූඩිය වැහුවට පස්සේ මූඩිය පොඩි සිදුරක් තියෙනවා. ඒ සිදුරෙන් පේනවා හුමාලේ යනවා. එතන ඉඳන් විනාඩි 20ක් විතර තම්බ ගන්න. මේ වගේ රයිස් කුකර් එකක් නැත්නම් ගෙවල් වල ඔයාලා ඉන්දියාප්ප තම්බනකොට මේ වාජනයකට වතුර දාලා ඉන්දියාප්ප තම්බන්න හදාගත්ත මේ වගේ එකක් තියෙනවනේ. ඒ ඉන්දියාප්ප තම්බන විදිහට මේ පොලිපොප්ලින් බෑග් එකක පත්තර කොළ ටික දාලා ඉවරලා මේ වගේ පැය භාගයක් විතර හොඳට ස්ටීම් කරගන්න. ඒකට ගත්තත් හරි. එතකොට ජීවාණුහරණය වෙලා තියෙන්නේ. නැත්තම් ඔය විස බීජ තියෙනවා. එක එක පුස් වර්ග තියෙනවා. ඒවා පොට් වලට ගිහිලා වෙනත් දිලි ආසාදන හැදෙන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යයෙන්ම මේ පත්තර පිටු කැබල්ලත් ජීවාණුහරණය කරලා තමයි පොට් එකට දාන්න ඕනේ. එහෙනම් හැමෝටම සුබ දවසක්.